Hi my dear friends. ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඇවිල්ලා ඉන්නේ තවත් ලස්සන ස්ථානයකට. ඒ තමයි මිරිස්සේ තියෙන coconut tree hill. ඉතින් friends මිරිස්ස ප්‍රධාන වෙරළ ඉඳලා වැලිගම දිහාට වෙරළ දිගේ ඇවිදගෙන එහෙම නැත්නම් බණ්ඩාරමුල්ල විහාරය හරහා මේ ස්ථානයට ඕගලන්ට එන්න පුළුවන්. ඉතින් මේ ස්ථානයේ තියෙන විශේෂත්වය තමයි රතු පස් සහිත උස් භූමියක පිහිටලා තියෙන්නේ. ඒ වගේම පොල්ගස් 100 ගණනක් වටා වෙරළ තීරයේ සුන්දරත්වය උපරිමයෙන් අපිට මේ ස්ථානයේදී දැක ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ වැඩිපුරම ඡායාරූප ගන්නා Instagrammable ස්ථාන වලින් එකක් තමයි මේ coconut tree hill කියලා කියන්නේ. පොල්ගස් සමූහය පසුබිම් කරගෙන නිල් සාගර දර්ශනයේ ඡායාරූප ගැනීමට ඇත්තම ගොඩාක් ස්තරම් ස්ථානයක් තමයි මෙතන. සන්ධ්‍යා කාලයේදී ඉන්දියන් සාගරයට හිරු බැස යන දර්ශනය ඉතාමත් චමත්කාර ජනකයි. දවසේ ඕනෑම වෙලාවක මේ ස්ථානයට අපිට එන්න පුළුවන්. නමුත් හිරු උදාවන එහෙම නැත්නම් හිරු බැස යන වෙලාවන් තමයි මේ සුන්දරත්වය අපිට වැඩියෙන්ම දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඕගොල්ලන් මිරිස්ස සංචාරයක යෙදෙනවා නම් මේ ස්ථානයේ අනිවාර්යයෙන්ම ඕගොල්ලන් නැරඹිය යුතු ස්ථාන වලින් එකක්. ඒ වගේම ස්වාභාවික සෞන්දර්යයෙන් අනූන ස්ථානයක්. ඉතින් අපි මේ ස්ථානයේ ඉඳගෙන ඡායාරූප ගන්නත් අමතක කරේ නැහැ. ඉතින් friends ඔයාලා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඕගොල්ලන් මගේ YouTube channel එක subscribe කරලා all notification එක press කරලා තියාගත්තොත් ඕගොල්ලන්ට මම දාන හැම අලුත් වීඩියෝ එකම notification එක එනවා. ඒ වගේම ඕගොල්ලන් මගේ videos බලලා ඕගොල්ලන්ගේ හිතට දැනෙන දේ comment කරන්න. ඒ වගේම like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඕගොල්ලන්ගේ යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඉතින් friends මිරිස්සේ coconut tree hill සුන්දරත්වය නරඹලා මම දැන් හදන්නේ තවත් ලස්සන ස්ථානයකට යන්න. ඉතින් friends ඕගොල්ලන් මිරිස්සේ coconut tree hill සුන්දරත්වය ඉඳලා ප්‍රධාන පාරට ඇවිදගෙන එනකොට ඕගොල්ලන්ට දකින්න පුළුවන් පාර දෙපැත්තේ තියෙන කඩවල්. ඉතින් ඕගොල්ලන්ට තිබහක් මහසියක් දැනුනොත් ඕගොල්ලන්ට ඒ ස්ථාන වලින් සිසිල් බීම, අයිස්ක්‍රීම් වගේ දේවල් මිලදී ගන්නත් පුළුවන්. ඇත්තටම අද වගේ ගොඩක් ඉර පායපු දවසක තමයි මේ ස්ථානය ගොඩක් සුන්දරව දිස්වෙන්නේ. ඉතින් තවත් දවසක තවත් ලස්සන ස්ථානයකින් හම්බෙමු. ගිහිල්ලා එන්න goodbye.